සාරංච සාරතු ඤත්වා අසාරංච අසාරතු තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා. ඊයේ අපි කතා කළා මිරිඟුවක් වැනි අසාර දේවල් පස්සේ දුවන එකේ තියෙන අර්ථ විරහිත බව ගැන. අද මම අහන්න කැමති, ඔබ හිතන්නේ සැබෑ සාරය හොයාගන්න නම් අපි කොතනින්ද පටන් ගත යුත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ 12 වෙනි ගාථාවෙන් අපිට දෙන පණිවිඩය හරිම සරලයි. ඒත් හරිම බරයි. උන්වහන්සේ දේශනා කරනවා සාරය තියෙන්නේ සාරයේ විදිහට දකින්නත්, අසාර දේවල් අසාර බව වටහා ගන්නත් අපිට පුළුවන් නම් අන්න ඒ පුජ්‍යලයා සැබෑ සත්‍යය කරා ගමන් කරනවා කියලා. අපි හුඟක් වෙලාවට කරන්නේ අසාර දේවල් වලට ඇලෙන එක. ඒ ඇලීම තමයි අපේ දුකට මූලික හේතුව. ජීවිතේ යථාර්ථයේ දකින කෙනෙක් කවදාවත් බාහිර දේවල වහලෙක් වෙන්නේ නැහැ. ඔබේ ජීවිතේ අද දවසේ ඔබ ලබපු ලොකුම ජයග්‍රහණය මොකක්ද? ඒක ඔබ එකතු කරපු දෙයකින්ද නැත්නම් ඔබ අත්හැරපු දෙයකින්ද? සැබෑ සාරය තියෙන්නේ දේවල් අත්පත් කර ගැනීමේ නෙවෙයි, යථාර්ථය දැකීමෙන්. මේ සත්‍යය අවබෝධ කරගන්න එක තමයි මේ ජීවිතයේ තියෙන ලොකුම අභියෝගය. ඔබ මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්ද?